ඔයාගේ ඊළඟ පැය 48 මොන වගේ වෙයිද කියලා තමයි අද බලන්න යන්නේ. ඉතින් මේ ඊළඟ පැය 48 දී ගොඩක් දුරට ඔයාට මානසික ව්‍යාකූලතාවය කියන එක. ඒ කියන්නේ හිතට බය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියන එක පෙන්නනවා මේ මූන් කාඩ් එකකින්. ඒ වගේම ඔයා ගොඩක් දුරට ඔයා මේ මොන හරි තීරණයක් ගන්න හිටියනම් කියන්නේ හරි කන්ෆියුස් වගේ නිරවුල් නැති මනසක් ඔයාට මේ ඊළඟ පැය 48 දී දැනෙන්න පුළුවන්. කියන්නේ මොන හරි හිතේ හිර කරගෙන හිටපු දේවල් තදින් ඔයාට ඒව එළියට ඇවිල්ලා තව තවත් වැඩි වෙන්න පුළුවන් කියන එක මේ පැය 48 ඇතුළතදී සිද්ධ වෙන්න පුළුවන් දේවල්. ඒ වගේම මගේ වීඩියෝස් ටයිම්ලස් වීඩියෝස් ඉතින් කොයි වෙලාවෙ හරි ඔයා ඒක දකිනවා නම් ඒ දකින වෙලාවෙ ඉඳලා ඊළඟ පැය 48 ඔයාට ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඉතින් මේ මොන හරි ඔයාට සමහර වෙලාවට මේ සැඟවුණු දෙයක් මොකක් හරි කවුරු හරි හංගපු දෙයක් හරි එහෙම නැත්නම් ඔයාගේ ඔයාට නොදැනුවත්ව වෙච්ච දෙයක් ගැන එහෙලිදරව්වක් වෙන්න පුළුවන් මේ පැය 48 ඇතුළතදී කියන එක පෙන්නනවා. ඒ වගේම Ace of Cups කියන කාඩ් එක ඇවිල්ලා තියෙනවා කියන්නේ මේ ඔක්කොම ප්‍රශ්න අස්සේ ඔන්න ඔයාට සතුටක් තියෙනවා කියන එක මෙතනදී පෙන්නනවා. ඒ වගේම මොකද no contact ඉන්න කෙනෙක් ඔයාට සමහර වෙලාවට මෙසේජ් එකක් දාන්න පුළුවන්, නැවත ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්, ආදරය නැවතත් ඔය දෙන්නට සතුටෙන් ඉන්න පුළුවන්. ඒක no contact ඉන්න, ඒ කියන්නේ ආපහු නැවතත් ආදරයෙන් ඉන්න පුළුවන් කියන එක මෙතනදී පෙන්නනවා. ඒ වගේම එහෙම නැති වුණොත්, ඒ කියන්නේ ඔයා හිතන ඕනම දෙයක් ඔයාගේ අනාගතය ගැන, ඒ කියන්නේ අනාගතය කියනවා මොන හරි වැඩක් කරන්න ඉන්නවා නම් ඒ දේවල් සාර්ථක වෙනවා කියන එක, ඒවෙන් ඔයාට සතුට ලැබෙනවා කියන එක, ඔයාගේ අවත ඉන්න අයගෙන් ඔයාට ආදරය, සතුට හැමදේම අර මේ ප්‍රශ්න අස්සෙත් ඔයාට ඊළඟ පැය 48 ඇතුළතදී ලැබෙන්න පුළුවන් කියන එක, අර ප්‍රශ්න වලින් මිදිලා ඔයාට ඒ හොඳ තැනකට යන්න පුළුවන් කියන එක ඉස්සරහදී මේ කාඩ් එකකින් පෙන්නන තවත් දෙයක්. ඉතින් ඔයාට අලුත් ආරම්භ, අලුත් දේවල් පටන් ගන්න ඔයා හිතාගෙන හිටියා නම් ඔන්න ඒ දේවල් වලටත් ඔයාට හොඳයි කියන එක පෙන්නනවා. ඒ වගේම තමයි ගොඩක් දුරට සුබ ආරංචි ලැබෙන්න පුළුවන් ඔයාට මේ පැය 48 ඇතුළතදී. ඉතින් අර වාගේ හිත සතුටු වෙන ආරංචිත් ඒක ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආදරෙන් ඉන්න කෙනෙක් තව තව ඔයාට ආදරේ වෙන්න පුළුවන්. ඔයාට gift එකක් ලැබෙන්න පුළුවන්. ඒ කෙනාගේ මොනම හරි දෙයක්, අපි මලක් ලැබෙන්න පුළුවන්. ඒ වගේ හරි හිත සතුටින් පිරලා යන දෙයක් ඔයාට මේ 47 පැය 48 ඇතුළතදී වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නත් එක්ක ඔයාට ප්‍රශ්න තියෙනවා. ඒක සමනයකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ දේවල් ටික ලැබෙනවා කියන එක පෙන්නනවා. ඉතින් ඒක පැය 48 ඔයා මේ වගේ දේවල් හිත ඉන්න අතරේ ඔයාට මේක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ පැය 48 ගෙවුනට පස්සේ ඊළඟ දවසේ ඉඳලා ඔයාට මේ සුබ දේවල් ලැබෙන්න පුළුවන්. ඔක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් තමයි මේකේ සයින්ස් හැටියට ඔයාට දෙන්න පුළුවන් වෘශ්චික, මීන, කටක ලග්න විශේෂයෙන්ම මේකට අදාළ වෙන්න පුළුවන්. ඒ අයට විශේෂයෙන්ම මෙන්න මේ කියන දේවල් ටික වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම number 111, 18, 11 කියන සංඥාත් මේකෙන් ගොඩක් දුරට කියවෙනවා. ඔයාට අලුත් ආරම්භ ලැබෙන්න පුළුවන් කියන එක. ඕක තමයි සයින්ස් ටික. ඒකත් ඔළුවේ තියාගන්න. ගිහින් එන්නම් එහෙනම්. සුබ දවසක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා.